හරි අද මේ වීඩියෝ එකකින් අපි බලන්නේ මේ ගොඩනැගිල්ලක් මත යෙදෙන බාර කියන කොටස. ඒ කියන්නේ ගොඩනැගිල්ලක මත යෙදෙන බාර කියපහම සාමාන්‍ය අපි ඕනම ගොඩනැගිල්ලක් ඉදි කරපුවාම මේ ගොඩනැගිල්ලේ තියෙන බාරයන්. ඒ කියන්නේ කොච්චර මේ කියන්නේ ගොඩනැගිල්ල මත කියන්නේ ගොඩනැගිල්ලෙන් හැදෙන ගොඩනැගිල්ල නිසා මේ නිර්මාණය වෙන බරක් තියෙනවා. එතකොට අපි මේකට කියනවා බාරයන් කියලා. එතකොට සාමාන්‍යයෙන් මේක අපි මේ භාරයන් කියන එක ඉගෙන ගන්න ඕන එකක් තමයි අපි කොහොමද ඒකාකාරීව මේ භාරයන් එහෙම නැත්නම් මේ බරවල් අපි පොළොවට සම්ප්‍රේෂණය කරන්න කියන එක දැනගන්න ඕනේ. එතකොට ඒකාකාරීව අපි මේ බරවල් ටික සම්ප්‍රේෂණය කරන්නේ කොහොමද කියලා දැනගත්තොත් අපිට පුළුවන් මේකේ මේ කියන්නේ අපි කියන්නේ ඒකාකාරීව බර සම්ප්‍රේෂණය කරලා අපිට මේ සාමාන්‍යයෙන් හරියට දැන් අපි ගෙවල් වල අපි දකින එකක් තමයි සමහරවිට ගෙවල් ඉරිතලලා එහෙම තියෙන්නේ. බිත්ති ඉරිතලනවා ඊට පස්සේ තව එතනින් ගියපහම මේ මොනවාද එක පැත්තකට පාත් වෙන ඒ වගේ ඒවා වෙන්නේ දැන් මේ තියෙන බාරයන් ගැන අපිට අවබෝධය නැති හින්දා. ඒ කියන්නේ හරියට අපි දැනගන්න ඕන කොච්චර බාමි කියන්නේ බාරය කියන එක කියන්නේ මේ එකක් මත ගොඩනැගිල්ලක් මත තියෙන බර කොහොමද අපි ඩිස්ට්‍රිබියුට් කරන්නේ. එහෙම නැත්නම් මේ අපි මේ වෙන් කරලා එහෙම නැත්නම් අපි ඒ බාරයන් කොහොමද අපි හදලා මේ කියන්නේ පහළට සම්ප්‍රේෂණය කරන්න කියන එක තමයි වැදගත්. එතකොට මේ ක්‍රමානුකූලව අපි කොහොමද පල්ලෙහාට මේ බර කියන එක යවන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒතකොට මේකේ දැන් මේකත් එක්ක එන වචන කීපයක් තියෙනවා. මොකද්ද මේවා ටික කියන එක. මේක ගොඩක් වෙලාට ඔයාලට මේ සෙෆ්ටි පාඩමේදී මේ කියන වචන ටික නම් කීප වතාවක් හම්බෙලා තියෙන හින්ද මම ලොකු දේවල් ටිකක් මේකට කියන්න යන්නේ නැහැ. ඔයාලා පොඩ්ඩක් ඒක මේකේ තියෙන මේවෙන් මේ පොඩ්ඩක් අදහසක් ගන්න මේ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මේකේ තියෙනවා එතකොට මෙහෙම කොහොමද අපි මේක බාරයන් කියනවා ගන්නකොට අපි මේකේ තියෙන ඒ කියන්නේ සමහර බාරයන් හින්දා ඇති වෙන තත්ත්වයන්. ඒ කියන්නේ මොන වගේ දෙයක්ද මේ අපි හිතමු අපි ගන්න මැටීරියල් එකට කියන්නේ කොන්ක්‍රීට් වෙන්න පුළුවන්, ලී වෙන්න පුළුවන්, යකඩ වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් අපි පාවිච්චි කරනකොට මේකේ තියෙන සමහර දේවල් තියෙනවා අපි ටිකක් දැනගන්න ඕනේ. එතකොට අපි මේකේ බාරයන් කියන ඒවා ගැන පොඩි අදහසක් ගමු. මේක ටිකක් ලොකු කොටසක් නෙමෙයි මේක බොහොම පොඩි කොටසක් තියෙන්නේ. ඔකට චුට්ටක් මේක අපි මේ මම ඉක්මනට කියාගෙන යන්නම් ඔයාලා මේකේ අවශ්‍ය දෙයක් තියෙනවා නම් මේකේ සටහන් කරගන්න. හරිද? එතකොට අපි මේ කියන්නේ එකින් එකට මේකේ පළවෙනි තියෙනවා අපිට මේ භංගුරතාවය කියන්නේ. මොකද්ද මේ භංගුරයි කියන්නේ? අපි කියන බ්‍රිටල්නස් කියලා. මේ භංගුරතාවය කියන එක අපි අදහස් කරන්නේ මොකද්ද කියලා අපි බලමු පොඩ්ඩක්. එතකොට මේ භංගුරතාවය කියන එකේදී අපි කියන්නේ මෙන්න මෙහෙම. හරිද? ඔකට මේක සටහනක් දාගන්න. ඔකට සටහනක් දාගන්න මේ බංගුරතාවය කියන එකෙන් සහනිකය වගේ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මේකේ බංගුරතාවය කියන එක අපි අදහස් කරන්නේ මෙන්න මෙහෙම එකක්. බලන්න බංගුරතාවය ලෙස හඳුන්වනු ලබන්නේ මොකද්ද? අපි කියන්නේ මෙහෙමයි. අර බංගුරයි කියන එකේදී අපි ගොඩක් වෙලාවට දකින්නේ මේ කියන්නේ දැන් ඕක බංගුර කියන එකේ උදාහරණයක් කිව්වනම් අපිට මේ බංගුරතාවය කියන එක හොඳට බලන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි ශක්තියක් යොදපුවාම ඒක කෑලි වලට කැඩලා බිඳලා යනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට දැන් වීදුරු කියන. දැන් වීදුරු කියන්නේ හොඳ උදාහරණයක්. දැන් වීදුරු වලට යම් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය යම් කිසි වෙලාවක එක්තරා මට්ටමකට වඩා ශක්තිය වැඩිච්ච ගමන් ඒක කැඩලා කුඩු වෙලා කෑලි කෑලි වෙලා යනවා. එතකොට මොකක්ද මේකෙන් ඕනෑම ද්‍රව්‍යයක් මත බාහිර බලයක් යෙදුව විට භෞතික වෙනස් වීමක් සිදු වෙනවා. ඒතර මේක ෂණික බලයක් යොදපු ගමන් ෂණිකව බිඳී යනවා නේද? කැඩලා බිඳිලා යනවා නම් අපි ඒකට කියනවා බංගුරයි. එතකොට මොකද්ද? මේ ඒ කියන්නේ බංගුරයි කියන එකේ ප්‍රධාන අදහස මොකද්ද? බලයක් යෙදුවට පස්සේ කෑලි කෑලි වලට කැඩලා යනවා. කියන්නේ ෂණිකව බිඳිලා යනවා කුඩු වෙලා යනවා. ඒතර උදාහරණයක් විදිහට ගන්න පුළුවන් අපිට වීදුරු. එතකොට අපිට ගන්න පුළුවන් සෙරමික් වර්ගය කියන්නේ ඔය දැන් පෝසිලින් වගේ ඒවා බංගුරයි. ඒ කියන්නේ ඒවට ඇදෙන්න නැමෙන්න හරි අමාරුයි. ඒ කියන්නේ වීදුරුවක් නැමෙන ප්‍රමාණය ඉතා අඩුයි. වීදුරුවක් නැමෙන්න නම් ඒකට ප්ලාස්ටික් දාලා එහෙම හදන්න ඕනේ. එතකොට දැන් බංගුරයි කියන එකේදී අපි දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි මොකද්ද? මේක කැඩෙනවා. ඒ කියන්නේ කැඩෙන්න පුළුවන් බලයක් යෙදුව විට මේක කැඩලා යන්න පුළුවන් කියන එක. එතකොට මේක අන්න ඔය ටික අපි මේ බංගුරතාවය කියන එකේදී කියන්නේ යම්කිසි බලයක් යෙදුණු විට කැඩී බිඳී යාමේ හැකියාව බංගුරයි කියලා කියනවා. උදාහරණ වීදුරු. ඊට පස්සේ සෙරමික් වර්ග. එතකොට සමහරලාට ගොඩාක් තදට හදපු ලෝහ වර්ගත් බංගුරයි. කියන්නේ ලෝහේ නැමෙන්න බැරි වෙන දැන් ඔය වාණි වගේ ලෝහයක් බංගුරතාවයේ චුට්ටක් තියෙනවා. මොකද ඒ වාණි කියන එක නැමෙන්නේ නැති නිසා. එතකොට වාණි කියන එක මොකද වෙන්නේ බංගුරයි. එතකොට ඕක දැනගන්න පුළුවන්. එතකොට ඔන්න පළවෙනි එක මොකද නම් බංගුරතාවය කියන එක අපි අදහස් කරන්නේ මොකද්ද? මේ බලයක් යෙදීමේදී කැඩී බිඳී කෑලි වලට වෙන් වෙනවා නම් අපි ඒක කියනවා බංගුරයි කියලා. උදාහරණ වීදුරු, සෙරමික් වර්ග සහ ඔය වාණි වගේ දැඩි ලෝහ ගත්තොත් එහෙම ඒවා බිඳලා යන්න පුළුවන්. එතකොට අපි ඒවට ගන්නවා බංගුරයි කියලා.
ඊළඟට තියෙනවා ප්‍රත්‍යස්ථතාවය. මේ බංගුර කියන එකේ අනිත් පැත්ත තමයි මේ ප්‍රත්‍යස්ථයි කියන එක. මොකද්ද බංගුරයි කියන එකේ අනිත් පැත්ත ප්‍රත්‍යස්ථයි කියන්නේ? දැන් බලයක් යදපුවාම දැන් මේ අපි මොකක් කරේ අපි හිතමු අපි බලයක් යදුවට පස්සේ දිගේ වැඩිවීමක් වෙලා බලය ඉවත් කරාට පස්සේ යථා තත්ත්වයටපත් වෙනවා නම් අපි ඒක කියනවා ප්‍රත්‍යස්ථය. කියන්නේ අපි ඉලෙක්ට්‍රිසිටි කියලා කියනවා. කියන්නේ මොකද්ද? මේ මොකද්ද අපි මේ බලයක් ඉවත් කළට යථා තත්ත්වයටපත් වෙන. ඒ කියන්නේ අපි කියමු ඕනම එකකට අපි බලයක් යොදනවා. බලය යොදලා බලය ඉවත් කරාට පස්සේ නැවතත් යථා තත්ත්වයටපත් වෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? ප්‍රත්‍යස්ථය කියලා. ඔන්න එහෙනම් අපි ඉගෙන ගත්තේ මොකද්ද? ප්‍රත්‍යස්ථතාවය කියන එක අපි අර බංගුරතාවයේ අනිත් පැත්ත වගේ. මොකද්ද? ඕනම බලයක් යොදලා ඒ බලයෙන් හින්දා මොකද්ද යම්කිසි දිගේ වැඩිවීමක් සිද්ධ වෙනවා ඒ දිගේ වැඩිවීම බලය ඉවත් කරාට පස්සේ මොකද වෙන්නේ දිගේ වැඩිවීම අඩු වෙලා යනවා නම් අපි ඒකට කියනවා ප්‍රත්‍යස්ථයි කියලා. හරි ඊළඟ මේකේ ඔන්න ප්‍රත්‍යස්ථතාවය කියන එක ඔකටිට මේ එසෙට් වල මේක උගන් නිසා මම ගොඩක් උගන් කියන්නේ නැහැ මේක. ඒතකොට මොකද්ද මේ ප්‍රත්‍යස්ථයි කියන එකේ තියෙන තව එකක්. මොකද්ද මේ ප්‍රත්‍යස්ථතාවය කියන එක බලයක් යොදලා ඒ බලය යොදපු හින්දා දිග වැඩි වුණා බලය ඉවත් කරලා පස්සේ ආයෙ තිබිච්ච දිගටම ආවා. ඕකනේ අපි කියන්නේ. එහෙනම් මේකේ තව එකක් තියෙනවා. මේ ප්‍රත්‍යස්ථ සීමාවක් තියෙනවා. එතකොට මේ ප්‍රත්‍යස්ථ සීමාව ඊළඟ කොටස තියෙන්නේ ප්‍රත්‍යස්ථ සීමාව කියන එක. ප්‍රත්‍යස්ථයි කියන්නේ මොකද්ද? යම්කිසි බලයක් යෙදීමේදී දිග වැඩිවීම ඒ සහ එම බලය ඉවත් කිරීමේදී නැවත යථා තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ ප්‍රත්‍යස්ථ සීමාව කියන්නේ ඒක පණින තැන. ඒ කියන්නේ මොකද්ද? ප්‍රත්‍යස්ථ ගුණය පවත්වාගෙන යන සීමාවට කියනවා අපි ප්‍රත්‍යස්ථ සීමාව කියලා. ඒතකොට ප්‍රත්‍යස්ථ සීමාව පැනනොත් මොකද වෙන්නේ? දිග වැඩි වුණාට පස්සේ යම් කිසි දිගේ වැඩිවීමක් ඒ අදාළ ද්‍රව්‍යයේ ඉතුරු වෙනවා. එහෙනම් ප්‍රත්‍යස්ථ සීමාව කියන්නේ මොකද්ද? ප්‍රත්‍යස්ථ ගුණය පවත්වාගෙන යන සීමාව ප්‍රත්‍යස්ථ ගුණය වේ. ඔන්න. ඊළඟ දිනවා මේ සීමාව එක්ක ප්‍රත්‍යස්ථ ගුණේ ස්වීකාරීතාවයට පත් වෙනවා. ස්වීකාරී කියන්නේ දැන් ඔය ප්‍රත්‍යස්ථ සීමාව කියන්නේ ඇදගෙන යනකොට දිග වැඩි වෙලා මොකද වෙන්නේ? ස්වීකාර්ය කියන්නේ ඒකේ ස්වීකාර්යතාවය කියන එක අදහස් කරන්නේ මොකද්ද? ඒකේ දිග වැඩි වෙනවා එහෙම නැත්නම් ඒක ඒ වැඩි වෙච්ච එක අපිට වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂ සීමාවට වඩා මේක ඇද්දට පස්සේ ඒක නැවත ඒ විදිහටම තියෙනවා. ඒ දිගේ වැඩි වෙයි. එහෙනම් ඒක අපි කියන ස්වීකාර්ය කියලා. ඒ කියන්නේ මොකද්ද? ඇතම් ද්‍රව්‍ය මත යෙදෙන ලබන බලය නිසා ඇතිවන බාහිර හැඩේ වෙනස් වීම බලය ඉවත් කළ නොවෙනස්ව පවතින නම් ස්වීකාර්ය ලෙස හඳුන්වනවා. අන්න දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත බංගුරයි කියපුවම මොකද්ද? බලයක් යදුනට පස්සේ කැඩලා යනවා. ප්‍රත්‍යක්ෂය කියන්නේ මොකද්ද? බලයක් යදුනට පස්සේ ඒක දික් වෙලා හරි ඒක දිග වැඩි වුණා වැඩි වෙච්ච එක අතහැරපුවාම මොකද වෙන්නේ? ආයෙ තිබිච්ච තත්ත්වයට. අතර ප්‍රත්‍යක්ෂ සීමාව කියන්නේ මොකද්ද? ඒ බලය වැඩි මේ දිගට ඇදුන් බලය වැඩි වුණාට පස්සේ ඒක පවත්වාගෙන ආපහු නැවත ත්‍රිපිටි තත්ත්වයටපත් වෙන්න පුළුවන් සීමා. ඊට වඩා ගියපහම මේකේ දිග වැඩි වෙලා දිග කොටසක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ දිග වැඩි වීම. අපි ඒකට කියනවා අර බලය ඉවත් කරාට පස්සෙත් මොකද වෙන්නේ? එනිසා බලයෙන් මොකද්ද? ඔය අතම් දරනද යොදන බලයක් නිසා ඇතිවන බාහිර හැඩේ වෙනස් වීම බලය ඉවත් කළද නොවෙනස්ව පවතින. අන්න. බලය ඉවත් කරාට පස්සෙත් මේක නොවෙනස්ව තියෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? ස්වීකාර්යයි කියලා. ඔන්න එහෙනම් අපි ටිකක් අපි තව එකක් ඉගෙන ස්වීකාර්යතාව කියන එක. එතකොට ඔන්න මේකේ අපි දැනගන්න ඕන කීපයක් ඔය තියෙනවා. ඊට පස්සේ ආතතිය කියන එකයි සම්පීඩනය කියන එකයි ඇඹරීම කියන එකයි ඔන්න ඔය ටිකක් පොඩ්ඩක් බලා ගන්න ඕනේ. මොකද්ද මේ ආතතියට ලක් වෙනවා කියන එකේ අදහස් කරන්නේ. දැන් ආතතියට ලක් වෙනවා කියන එකේ අදහස් කරන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? දැන් ආතතිය, තෙරපීම සහ ඇඹරීම කියන එක. එතකොට ආතතියක් ලබ් වෙනවා කියන්නේ ඕනම එකක් මත දෙපැත්තට බලයක් යොදනවා නම් කියන්නේ අපි දැන් මෙතන වස්තුවක් තියෙනවා මෙහෙම. මේක අපි සාමාන්‍ය අවස්ථාවේදී හොම තියෙනකොට අපි මේක දෙපැත්තට අදිනවා කියන්නේ මේ පැත්තට එකක් අදිනවා මේ පැත්තට එකක් අදිනවා. එහෙනම් අපි මේකට කියනවා මොකද්ද? අපි මේකට කියනවා ටෙන්ෂන් ඇදීමකට ලක් කරනවා ආතතියකට ලක් කරනවා කියන්නේ එනම ඕනම වස්තුවක් මත දෙපසට බලයක් යදලා අපි ඒකේ දෙපසට බලයක් යදීමේදී ඒකේ දෙපසට බලයක් යදීම නිසා ඇති වෙන මේකට කියනවා අපි ඇදීමක් ඇති වෙනවා නම් අපි ඒකට කියනවා ටෙන්ෂන් එක නැත්නම් ආතතික අවස්ථාවක් කියන්නේ. එහෙනම් ආතතික අවස්ථාවේ අනිත් පැත්තක මොකද? තෙරපීමක් නැත්නම් කම්ප්‍රෙෂන් කියන. ඒතකොට සම්පීඩන අවස්ථාවක් කියනවා අපි. එහෙනම් මෙන්න මේක අපි දැන් ඔය ඉගෙන ගන්න එකේ තියෙනවා මොකද්ද? ආතතිය සම්පීඩනයේ ඇඹරීම කියන එක. එතකොට මේකේ ආතතිය කියන එකේදී කියන්නේ මොකද්ද? අපි දෙපසට යම් කිසි යම් වස්තුවක් මත දෙපසට බලයක් යෙදීම අපි කියනවා මොකද්ද? ආතතික අවස්ථාවක් කියලා. එතකොට ඒකේ සමහර දිග වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ දිග වැඩි වුණත් නැත්නම් ඒක ආතතියකට ලක් කරලා තියෙනවා. දෙපසට යොදන බලය. ඊළඟට තියෙනවා මොකද්ද? ඊළඟට තියෙනවා මේකේ පහළට යොදන බලයක්. ඒ කියන්නේ දෙපැත්තට. ඒ කියන්නේ වස්තුවක් මත වස්තුව දෙසට බලයක් දෙපැත්තෙන් යදුවොත් එහෙම අපි ඒකට කියනවා කම්ප්‍රෙෂන් එකක් නැත්නම් තෙරපීමකට ලක් වෙනවා නැත්නම් සම්පීඩනය කරනවා කියලා කියනවා. හරිද? ඊළඟ එක තමයි
අපි කියනවා මේ ඇඹරීම කියන එක. අපි කියනවා මේක ට්විස්ටිං කියලා. හරි මේ රූප දෙකත් ඔකට යොතනින් ඇඳගන්න හිමීට ට්විස්ට් වෙනවා කියන එකේ තේරුම මේ පැත්තෙන් අල්ලලා මේ පැත්තට කරකනකොට මේක මේ පැත්තෙන් අල්ලලා මේ පැත්තට කරකනවා. දැන් අර අපි හිතන රෙද්දක් අඹර අර අපි අර රෙදි වල වතුර මිරිකුම කියන්නේ තෙත රෙද්දක් කරන වතුර වයි කරනවා දෙපැත්තට අඹරන්නේ. අන්න ඒක වගේ එකට තමයි අපි කියන්නේ ට්විස්ටිං කියලා. ඇඹරීමක්. ඒ කියන්නේ අපි කියනවා මේ වස්තුවක් මත දෙපසට සිදු කරනු ලබන මේ ඇඹරීම. ඒ කියන්නේ එකක් වාමාවර්තව බමනයක මේ බලයක් දෙනවා අනික එකට දක්ෂිනාවර්තව බලයක් දෙනවා. ඒකට අපි ඒකට ට්විස්ට් වෙනවා කියලා. ඔක ට්විස්ටිං කියන එක තියෙනවා සමහරවිට ඔය වාහනවල ටෝෂන් බාර් එකේ එහෙම තියෙනවා ට්විස්ටිං කියන කතාව. ට්විස්ට් කරනවා කියන්නේ ඒ කියන්නේ ඒක ට්විස්ට් වෙනවා කියන්නේ මේ ඇඹරෙනවා කියන එක තමයි. ඒත් ඇඹරීමකට ලක්වීම ඔකට මේ තියෙනවා ඔකත් ඒකත් ඇඳගන්න ඇඹරීමකට ලක් වෙන්නේ කොහොමද කියලා. හරි? ඇම්බරීමට ලක් වෙන්නේ කොහොමද කියලා අඳගන්න. එතකොට මේකේ ඔන්න ඔය මේවා ටික අඳගන්න. ඊට පස්සේ මේකේ ඩිෆෝමේෂන් කියලා කියනවා. කියන්නේ වස්තුවක් මේ ඩිෆෝමේෂන් වෙනවා කියන්නේ අපි මොකක් හරි බාහිර බලයක් යදුවාට පස්සේ ඒකේ වස්තුවක අර මේ තියෙන පේනීම නැත්නම් තියෙන භෞතික ස්වභාවය තියෙන තත්ත්වයට වඩා වෙනස් වෙන එක. කියන්නේ අපි හිතමු මේක නිකන් තිබිච්ච එක ඇම්බරිච් එක එහෙම ඇම්බරිලාම තියෙනවා. ඒකට අපි ඒක කියනවා ට්විස්ට් මේ මොනවද මේ ඩිෆෝමේෂන් එකක් කරනවා. කියන්නේ අපි කියන විරූපණයකට ලක් වෙනවා කියලා. කියන්නේ වෙනසක් වෙනවා නම් ඕනම එකක් දිගට ඇද්දා පස්සේ දිග වැඩි වෙනවා නම් තලපුවාම තෙරපීමකට ලක් කරපුවාම අපි කියන්නේ මේ මොකද්ද මේ පොඩි වෙනවා නම් දෙපැත්තට අඹරපුවාම ඇඹරිලා යනවා නම් අපි කියන එකට මොකද්ද විරූපණයක් වෙනවා කියලා කියනවා. මොකද්ද කියන්නේ විරූපණයක්. එහෙනම් ඔන්න අපි මේකේ ඔය තියෙන වාක්‍ය ටික අපි ඉගෙන ගත්තා මොකද්ද? මේකේ විරූපණය කියන්නේ මොකද්ද? ඇඹරීමක් ලක් වෙනවා කියන්නේ මොකද්ද? ඔය ටෙන්ෂන් වෙනවා කියන එක අපි ගොඩක් ඉගෙන ගත්තා. මේකේ මේ අපි ගොඩාක් මේකේ මේ මිස්සර කියන්නේ අපිට ඔය ඉංජිනේරු මේ මේක හැටියට අපිට ගොඩාක් જાති ඕකේ නෑ. හරිද? එතකොට මෙන්න මේ ටික ගැන පොඩ්ඩක් ඔය මතක තියාගන්න. ඒ කියන්නේ මොකද්ද? ඇදීමකට ලක්වීම කියන්නේ දෙපසට බලයක් යදපුවම දිග වැඩි වීම හෝ මේ දෙපැත්තට ඇදිලා තියෙන එක සම්පීඩනය කියන මොකද්ද? වස්තුව මතට දෙපසින් එන බලයට කියනවා අපි සම්පීඩන බලයක් කියලා. ඇඹරීම කියන්නේ මොකද්ද? වස්තුවේ දෙපැත්තට වෘත්තාකාරව යොදන ලබන බලයට අපි කියන ඇඹරීමක් කියලා. ඊළඟට අපි කියනවා මොකද්ද? විරූපණයක් කියන්නේ අපි එහෙම බලයක් යදුවට පස්සේ මේකේ හැඩය වෙනස් වෙනවා නම් අපි කියනවා ඒකට විරූපණය වෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා මේකේ විතතිය නෑ විතතිය නැත්නම් වික්‍රියාව ප්‍රත්‍ය බලය යම් මාපාංකය සහ පොයිසන් අනුපාතය කියන එක. මෙන්න මේ ටික පොඩ්ඩක් අපිට මේ පොඩ්ඩක් අපි මේකේ මේ සූත්‍ර කීපයක් තියෙනවා පොඩ්ඩක් අපි ඒ ටික බලාගමු. සූත්‍ර ටික ඔයාලට සමහර විට එන්න පුළුවන්. ඒතකොට මේකේ අපිට ඔය තියෙනවා තව කොච්චර දේවල් තියෙනවද කියලා මේකේ ගොඩාක් જાති කියනවා. අපි ඔකට ඉතින් පොත පොඩ්ඩක් මේවා කරලා බලන්න. මේක ඉතින් ගොඩාක් දේවල් ඔයාලට නෑ. එතකොට ඔකට නෑ. එතකොට මේකේ තියෙනවා මොකද්ද මේ ප්‍රත්‍යබල ස්ට්‍රෙස් සහ වික්‍රියාව කියන්නේ ද්‍රව්‍යයක් මත ඇදීම් තෙරපීම් බල. හරි එතකොට මේ විතතිය කියන එක අපි අදහස් කරනවා මෙහෙම. ඔකට විතතිය කියලා තියෙනවනේ. විතතිය කියන්නේ මොකද්ද? යම් වස්තුවක අක්ෂය දිගේ යොදන බලයක් හේතුවෙන් එහි දිගේ වෙනස් වීමක් සිදු වේ නම් මෙලෙස සිදුවන දිගේ වෙනස් වීම විතතිය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ මොකද්ද? ඕනම වස්තුවක් මත බලයක් යොදපුවාම ඒකේ දිගේ වෙනසක් වෙනවා නම් හරිද? ඒකේ දිගේ වෙනසක් වෙනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ඒකේ දිගේ වෙනසක් වෙනවා නම් අපි කියනවා ඒකට විතතිය කියලා. මොකක් හරි බලයක් යදපුවම දෙපැත්තට ඇදිලා තියෙනවා නම් දිග වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? විතතිය කියලා කියනවා. හරිද? දිග වෙනස් වීමක් වුණා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? විතතිය කියලා කියනවා. හරි එතකොට අපිට ඒක බලා ගන්න බෑ ඒක විතතිය. හරිද? දිගේ වෙනස් වීමක් වුණා නම් විතතිය කියලා අපි හඳුන්වනවා. ඊළඟට අපිට තියෙන එක මොකද්ද? මට තත්පරයක් දෙන්න. හරි. විතතිය කියලා කියනවා. හරි. ඔන්න එහෙනම් අපිට ගත්තොත් එහෙම ඔන්න අපි ඉගෙන ගත්ත එකක් තමයි විතතිය කියන එක. ඒතකොට එහෙනම් වෙනස් වූ දිග සමානයි විතතිය කියලා අපි ගන්නවා. හරි. ඊළඟට තියෙනවා මොකද්ද අපිට වික්‍රියාව නැත්නම් ස්ට්‍රේන් කියලා කියනවා. මොකද්ද මේ වික්‍රියාව කියන්නේ? ඔන්න ඔය කට්ටියට මේ සූත්‍රය නම් දීලා තියෙනවා. අපි සූත්‍රෙත් බලන්න ඕනම හරි මේකේ ස්ට්‍රේන් නැත්නම් හරි. අපි කියනවා වික්‍රියාව. වික්‍රියාව කියන එක අදහස් කරන්නේ මෙන්න මෙහෙම. මොකද්ද වික්‍රියාව කියන එකේ අදහස් කරන්නේ? වික්‍රියාව කියන එකෙන් අදහස් කරන්නේ වික්‍රියාව කියන්නේ ඔන්න මොකද්ද ස්ට්‍රේන් කියන එක වෙනස් වූ දිග ඉලොන්ගේෂන් ඒ කියන්නේ කොච්චරක් වෙනස් වුණාද මුල් දිගට දක්වන අනුපාතය. එහෙනම් මොකද්ද වික්‍රියාව කියන්නේ? වෙනස් වූ දිග මුල් දිගට දක්වන අනුපාතය. මේ සූත්‍රය ලියා ගන්න. මොකද්ද වෙනස් වූ දිග මුල් දිගට දක්වන අනුපාතය කියලා ලියලා මෙන්න මේ සූත්‍රය ලියා ගන්න. වෙනස් වූ දිග මුල් දිගට දක්වන අනුපාතය කියලා දාලා ඕක ලියා ගන්න වික්‍රියාව කියලා. ඊළඟට තියෙනවා මොකද්ද?
ප්‍රත්‍යා බලය. මොකද මේදී ඒකීය වර්ගඵලයක් මත ලම්බකව ඇති කරනු ලබන බලය ප්‍රත්‍යා බලය ලෙස හඳුන්වනවා. මොකද්ද? ඒකීය වර්ගඵලයක් මත ලම්බකව ඇති කරනු ලබන බලය ප්‍රත්‍යා බලය. එතකොට මොකද වෙන්නේ? ඒක සාමාන්‍යයෙන් කියන්නේ මෙන්න මෙහෙම. ඒ යොදපු බලය මොකද්ද? බලය යෙදෙන පුෂ්ඨයේ හරස්කඩ වර්ගඵලෙන්. අන්න ප්‍රත්‍යා බලය කියන එකේ තේරුම මොකද්ද? මෙන්න මේක. මොකද්ද? ප්‍රත්‍යා බලය සමානයි බලය යෙදෙන පුෂ්ඨයේ හරස්කඩ වර්ගඵලය. ඒක නම් අපි කියන මොකද්ද? එහෙනම් අපි එකට කියනවා ප්‍රත්‍යා බලය කියලා. හරි? හරි. ඒකීය වර්ගඵලයක් මත ලම්බකව ඇති කරනු ලබන බලය අපි කියනවා ප්‍රත්‍යා බලය ලෙස හඳුන්වනවා. ඊළඟ මොකක්ද තියෙන්නේ? ඊළඟට තියෙනවා මෙහි බලය ඒකකයේ නිව්ටන් ලෙසද හරස්කඩ වර්ගඵලය මීටර වලින්ද ගන්නවා. එහෙනම් මේකත් ඔකට මේකේ සටහන් කරන්න මේකේ බලය ගන්න මොනවද? නිව්ටන් වලින්. හරිද? මෙයා ගන්න මොනවද? වර්ග මීටර වලින්. එහෙනම් ඒකත් මෙතනම සටහන් කරගන්න ඕන නිව්ටන් වලින් සහ වර්ග මීටර වලින් ගන්න කියන්නේ. හරි? ඒතකොට අපි ඔක මේ ගොඩාක් මේවා අපි ඉගෙන ගන්න යන්නේ නැහැ. ඕකේ. මේ මොකද අපිට එච්චර මේ ප්‍රමාණයක් ඕක ගැන නැති නිසා එතකොට අපි මේක දැනගන්න ඕන එක ඔය ටික. ඊට පස්සේ මේක තියෙනවා ඊළඟ එක මොකද්ද? ආ ඊළඟ මාතෘකාව තියෙනවා අපිට. හරි අපි ඊළඟ මාතෘකාව බලමු. මොකක්ද තියෙන්නේ කියලා. අන්න. දැන් ඊළඟට තියෙනවා වික්‍රියාව හරි ප්‍රත්‍යා බලය හරි. දැන් තියෙනවා යම් මාපාංකය කියලා එකක්. මොකද්ද යම් මාපාංකය කියන්නේ? ඔකට මේක මම හිතන්නේ SFT වල නම් තියෙනවා මේ යම් මාපාංකය කියන එක. එතකොට මේ යම් මාපාංකය කියන එක අපේ යන්ස් මොඩියුල් කියලා මොකද්ද? ප්‍රත්‍යා බලයේ වික්‍රියාවට දක්වන අනුපාතය මොකද්ද? නියතයක් වන අතර ඒකට අපි කියනවා යම් මාපාංකය කියලා. එතකොට මොකද්ද මේ කියන්නේ? යම් මාපාංකය කියනවා ප්‍රත්‍යා බලයේ වික්‍රියාවට දක්වන අනුපාතය. එතකොට ඒක ප්‍රත්‍යා බලය කියන එකේ සූත්‍රය මොකද්ද? යම්ස් මොඩියුල් කියනවා අපි යම් මාපාංකය කියන ප්‍රත්‍යා බලයේ වික්‍රියාවට දක්වන අනුපාතේ අපි ගන්නවා යම් මාපාංකය කියලා. හරිද? එතකොට මේකේ ඔකට අපිට යම් මාපාංකය ගණන් එහෙම හදන්න නෑ. මම හිතන්නේ SAT වලට එහෙම තියෙනවා. ඔය 6 වලත් තියෙනවා ඔක. අපිට නෑ අපි ඒක ගණන් හදන්න නැති අපි මොකද්ද කියන එක දැනගත්තොත් ඇති. ඊළඟට තියෙනවා පොයිසන් අනුපාතය. මොකද්ද? යම් ද්‍රව්‍යයක් මත යෙදෙන බාහිර බලයක් නිසා එහි දෙගිහි සිදුවන වෙනස් වීම වික්‍රියාව පළලෙහි සිදුවන වෙනස් වීම වික්‍රියාව එම ද්‍රව්‍ය දෙකේ අතර අනුපාතය කියන දිගෙහි සිදුවන වික්‍රියාව පළලෙහි සිදුවෙන වික්‍රියාවට. ඒ කියන්නේ දැන් නිකන් හිතන්නකෝ අර මෙහෙම අර මැටි මොකක් හරි එකක් අරගෙන මැටි එක තැළුවා කියලා. මැටි එක තලනකොට දිගේ වෙනස් වීමයි පළල වෙනස් වීමයි දෙකක් කියන ඔන්න ඔය වගේ තමයි ඔක කියන්නේ. ඒ කියන්නේ ද්‍රව්‍යයක් මත යෙදෙන බාහිර බලයක් නිසා එහි දිගේ සිදුවන වෙනස් වීම පළලෙහි සිදුවන වෙනස් වීමට පොයිසන් අනුපාතය කියනවා. ඒ කියන්නේ වික්‍රියාව ඒ කියන්නේ දිගේ සිදුවන වික්‍රියාව පළලෙහි සිදුවන වික්‍රියාවට තියෙන අනුපාතයට අපි කියනවා මොකක් කියලා? අපි කියනවා ඒකට පොයිසන් අනුපාතය කියලා. එහෙනම් මොකද්ද? දිගේ සිදුවන වික්‍රියාව පළලෙහි සිදුවන වික්‍රියාවට දක්වන අනුපාතයට අපි කියනවා මොකද්ද? පොයිසන් අනුපාතය කියලා. මොන්න ඔකක් තියෙනවා. ඕක දැන් අපිට ගොඩක් වෙලාවට මේ අපිට සමහර ලාවට මේ ගණන් වලට නම් අපේ සිවිල් වල නම් ගණන් වලට ඇවිල්ලා නෝ SFT වල මම දන්නේ ඉතින් තියෙනවා ওই ටික ওই පැත්තේ ওই වගේ මේ බලය සම්බන්ධයෙන් මාතෘකා ටිකක් තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා පොයිසන් අනුපාතයට පස්සේ අපිට මේකේ තව පොඩි දේවල් ටිකක් තියෙනවා. මේ මොකද්ද? අපිට ඕන දැනගන්න පුළුවන් දෙනවා ස්තබ්දතාවය. ස්තබ්දතාවය කියන්නේ මොකද්ද? ඇතම් ද්‍රව්‍ය නිම කරන ලද නිෂ්පාදන බාහිර ස්වරූප හැඩය වෙනස් කිරීම ස්තබ්දතාවය. නැත්නම් බාහිර බලයකට උඩ තිබීමේ හැකියාව වර්ධනයේ ඇතන් ද්‍රව්‍යවලින් නිම කරන ලද නිෂ්පාදන වල බාහිර ස්වරූපය හැඩය වෙනස් කිරීමේ ස්තබ්දතාවයවත් බාහිර බලයකට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරන අවස්ථාව දකින්න ස්තබ්දයි කියන්නේ එතකොට ස්ටිෆ්නස් කියන්නේ ඒක බාහිර බලයක් දුන්නට පස්සේ මේක වෙනස් වෙන්නේ නැති එක. එතකොට මේක ගොඩක් වෙලාවට අපි අත්පත් කරගන්න කියන්නේ මේ ස්තබ්දතාවය කියන එක හදාගන්න එකක් තමයි. ඔකට නිකන් ගත්තොත් එහෙම නිකන් සමහරලාට ඔය ලෝහ වර්ග ගොඩක් වෙලාවට නිකන් හිතන්නකෝ වහලයකට වහලා තියෙන අර තහඩු තකරන් සීට් එකක් එහෙම නැත්නම් අපි හිතන්නකෝ මොකක්ද ඒකට කියන්නේ මේ අමානෝ ෂීට් එකක් වගේ එකක්. හරිද? එතකොට එහෙම නැත්නම් ප්ලාස්ටික් බෝතලයක බාහිර ආවරණය වගේ එකක් හිතන්නකෝ. ප්ලාස්ටික් බෝතලයක බාහිර ආවරණය වගේ එකක්. එතකොට අමානු ෂීට් එකක් වගේ එකක්. එතකොට එයාගේ නිකන් අමුතු හැඩයක් හදලා. ඒ කියන්නේ එයාගේ නිකන් අර පීලි පීලි හිටින්න හදලා නැත්නම් ඒක නිකන් අර වී හැඩයට වගේ හදලා එයාගේ මේ ශක්තිය වැඩි කරලා තියෙන. නිකන් උදාහරණයක් හිතන්නකෝ ඇලුමිනියම් වලින් හදපු නිකන් අර වී අකුර හැඩයට වගේ තියෙන පටියක් කියලා. දැන් ඔය ඒ පටිය වී හැඩයට තියෙන හින්දා තමයි ශක්තිමත්. ඒක නැතු ඒක නිකන් තනි පටියක් වගේ තිබ්බනම් ඒක කිසිම ශක්තිමත් භාවයක් දැනෙන්නේ නැහැ ඒකට. එතකොට එහෙනම් මොකද්ද? මෙන්න මේ වගේ ප්ලාස්ටික් බෝතල වැඩි කර ඇති. එතකොට අර මොනවද? බෝතලේ ප්ලාස්ටික් බෝතලේ තියෙන බාහිර හැඩය හදලා තියෙන්නේ ඇයි? එක එක හැඩයන් වලට එන්නේ. ඒ ප්ලාස්ටික් එක නිකන් ෂීට් එකක් වගේ තිබ්බොත් එහෙම නැත්නම් නිකන් කොලයක් වගේ තිබුණොත් ඒකට ශක්තියක් නැහැ. හැබැයි ඒක නමපු ගමන් මොකද වෙන්නේ? යාට ශක්තියක් නැහැ. එතකොට මේක ගොඩක් වෙලාවට යකඩවල එනවා. H හැඩයට හදලා තියෙන L හැඩයට V හැඩයට U හැඩයට හදපුවම මොකද වෙන්නේ? අර ස්තබ්දතාවය එහෙම නැත්නම් අර බාහිර බලයකදී මෙයාගේ වෙනස් වීමේ ඇති හැකියාව අඩු වෙනවා.
එතකොට සාමාන්‍ය මේක ඔය ඇලුමිනියම් වල යකඩ වල ප්ලාස්ටික් වල ගොඩක් වෙලාට දකින්න ෆයිබර් වල. එතකොට ඔය සමහරවිට ඔය තහඩු වලින් හදන ගොඩක් ಜಾති වල මෙන්න මේ ස්තබ්දතාවය කියන එක අපි ගොඩක් වෙලාවට බලනවා. හරි. එතකොට ඔය ටික ගැන පොඩි අවබෝධයක් තිබුණොත් ඇති. ඔක මහා ලොකු දෙයක් නෑ අපිට මේකට එන එක. ඊළඟට තියෙන අපිට මේ වැදගත් කාලේ මේ ගොඩනැගිල්ලක් මත එන අභ්‍යන්තර ඇති කරන බාර කියන එක. බාර කියන්නේ මොනවද? බරක් කියන එක. එතකොට ගොඩනැගිල්ලක් මත බරක් කියන එක මොන වගේ බරද මේ ගොඩනැගිල්ලකට තියෙන්නේ? ඒ බර ඒ කියන්නේ අපි ගොඩනැගිල්ලක් කියන්නේ සාමාන්‍ය කිලෝ එකක දෙක එකක් නෙමෙයි. ලොකු බරක් තියෙන එකක්. බරක් කියන එකේ අදහස් කරන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ බරින්දා මේක ගොඩනැගිල්ලේ ඇති වෙන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ගොඩනැගිල්ලේ බර පල්ලෙහාට යනකොට ඒක ඩිස්ට්‍රිබියුට් වෙන්නේ. එහෙම නැත්නම් ඒක බෙදිලා යන්නේ කොහොමද? මේ බර ඩිස්ට්‍රිබියුට් වෙන නැත්නම් මේ බර බෙදිලා යනකොට ඇති වෙන තත්ත්වයන් මොනවාද? එතකොට මේ බරට තියෙන මොනාරි මේ බර හරියට බැලන්ස් කරේ නැත්නම් මොකද්ද වෙන්නේ? බර එක පැත්තකට වැඩි වෙලා එක පැත්තකට අඩු වුණොත් මොකද වෙන්නේ? අන්න ඔය වගේ જાති ටිකක් අපිට මොකද කරන්න ඕනේ? අපි මේක දැනගන්නවා. එතකොට ගොඩනැගිල්ලක් මත ඇති කරන භාරයන් කියන එක තමයි අභ්‍යන්තර භාර තියෙනවා. මේක බාහිර වේදන භාරයන් තියෙනවා. මේවා ගැන අපි පොඩ්ඩක් දැනගන්න ඕන. එතකොට මොකද්ද? සාමාන්‍ය නිකන් ගොඩනැගිල්ලක් ඉදි කරලා තියෙන ද්‍රව්‍ය ටික බලන්නකො මොනවාද? ගොඩනැගිල්ල මත ස්ථාවරම තියෙන දැන් ගොඩනැගිල්ල වහලේ. වහලේ ගත්තොත් අපි කියන මෙන්න මේ රූෆ් එක ගත්තොත් මේ ගොඩනැගිල්ල රූෆ් එකේ මොනවද? අනිවාර්යයෙන්ම ගොඩනැගිල්ල වහලේ අපි දන්නවනේ මේ වහලේ තියෙනවා කියලා මෙතන. ඒතර වහලේ තියෙනවා නම් මොකද වෙන්නේ? වහලයක් තියෙනවා නම් අපිට මේ වහලේ හින්දා බරක් තියෙනවා ගෙදෙට්ට. හරි. ඒතකොට දැන් වහලේට මොකක් හරි එකක් අපි යොදනවා කියලා හිතන්නකෝ. එහෙනම් මේ මොකද්ද? මේ වහලේ කියන එක මත අපිට බරක් තියෙනවද නැද්ද? ගොඩනැගිල්ල බරක් තියෙනවා වහලේ වහලේ හින්දා ගොඩනැගිල්ලට බරක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ මෙතන දැන් සිවිලිමක්. අන්න මේ සිවිලිම කියන්නේ මොකද්ද? ඔන්න සිවිලිමක් කියවම අන්න ඒකෙන් බරක් තියනවද නැද්ද? තියෙනවා. ඊට පස්සේ පාටිෂන් බිත්ති තියනවනම් බිත්ති වලින් බරක් නැද්ද? බාහිර බිත්ති වලින් බරක් නැද්ද? ජනෙල් කොන්ක්‍රීට් තියෙනවා. ඒ ඔක්කොමගෙන් මොකද වෙන්නේ? ගේ ඇතුලේ බාරයක් ඇති කරනවා. නැත්නම් බරක් ඇති කරනවා ගෙදෙට්ට. ඒක හැම වෙලාවෙම ගේ ඇතුලේ තියෙනවද නැද්ද? අනිවාර්යෙන් ඒක තියෙනවා. අපිට උඩ මෙන්න මේ බරවල් ගැන සහ දැන් නිකන් හිතන්නකෝ මෙහෙම අපි මේ විශේෂ නම් කියන මම කියන අපි හිතමු අපේ ගේ ඇතුලේ තියෙන ගෘහ භාණ්ඩ දැන් ගෘහ භාණ්ඩ හින්දා ස්ථාවරම දැන් අල්මාරියක් තියෙනවා නම් ඇඳක් තියෙනවා නම් පුටු මේස ඔය මොක් තියෙන ගෘහ භාණ්ඩ ටික ඔක්කොම තියෙනවා නම් ඒක මත බාරක් යදෙනවද නැද්ද? යදෙනවා. අපි ගොඩ නැගිල්ලේ ඇතුලේ මිනිස්සු හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ මිනිස්සුන්ගෙන් බාරයක් තියෙනවද? ඒ මිනිස්සුන්ගෙන් බරක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් ඇවිදගෙන යනකොට ඒක බාරයක් ඇතුලෙන් දැන් මිනිස්සෙක් කියනවා සාමාන්‍ය කිලෝ 50 60ක් බරයි. ඉතින් ඒ වගේ මිනිස්සු 5 6 දෙනෙක් ඉන්නකොට ලොකු බරක් ඒකෙත් දැනෙනවා. එතකොට මෙන්න මේ බාර වර්ග නැත්තම් මේ තියෙන බරවල් වර්ග ටික අපි දැනගන්න ඕන. එතකොට මේක අපි ඔය ගත්තොත් එහෙම මෙන්න මේ මූලිකවම තියෙන බාර වර්ග ටික තමයි අපි ඔය කිව්වේ. එතකොට මේකේ තියෙනවා මේ බාරයන් අපි මොකද කරන්නේ? ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ නැත්තම් අපි මේ බාරයන් ටික ඔක්කොම මොකද වෙන්නේ? පොළවට යවන්න ඕනේ. මේ බාරයන් ටික පොළවට යවුවොත් තමයි මේ ගෙදර ස්ථායීව තියන්න පුළුවන්. නැත්තම් ওই තියෙන සම්පූර්ණ බරවල් ටික ඉන්න වහලේ බර වෙන්න පුළුවන් සිවිලි මේ බර බිත්තිවල ජනෙල් වල තියෙන ගෘහ භාණ්ඩවල තියෙන මිනිසුන්ගේ බර ඊළඟට තව බාරයන් ඉන්න පුළුවන් මොකද හුළඟ නිසා කොට නැගිලි දැන් සාමාන්‍ය තට්ටු 50 60ක විතර කොට නැගිල්ලක් ගත්තොත් ඒක හුළඟට සාමාන්‍යයෙන් මේ දෙපැත්තට වැටෙනවා චුට්ටක් පොඩි පොඩි සැලවීමක් තියෙනවා. ඒතකොට ඒකෙන් බාරයක් ඇති වෙනවා. දැන් සමහරවිට හිතන්නකෝ හිම වැටෙනවා කියලා. හිම වැටෙනකොට වහලේ මතට තව බරක් ඇදිච්චාම ඒ බරත් පල්ලෙහාට දැනෙනවා. ඒතකොට ඔන්න ඔයගේ කාරණා ගොඩක් තියෙනවා මේ බර කියන එක දාන්න. ඒතකොට මේකේ දැන් පාරිසරික බාරයන් කියපුවම මොකද්ද? දැන් පෞගේ කාලෙත් අපිට පාරිසරික බාරයන් නම් දකින්න ලැබුණා මොකක්ද? කොහොම පාරිසරික බාරයන් දකින්න ලැබුණේ? දැන් ඔය මේ දිත්තායක වෙලාවෙ එහෙම සමහරලාට අර පොඩ්ඩක් පොළොව හෙල්ලිලා හරි මොන හරි වුණාට පස්සෙත් මේ මොකද අපිට මේ ඒ පාරිසරික බාරයන්ගේ බලපෑම අපිට දැනුණා. කියන්නේ වැස්ස වැඩි වෙලා සමහරවිට තෙතමනේ ගතිය වැඩි වුණොත් ඒවත් බාරයන් හැටියට සමහරවිට ඉන්න පුළුවන්. හැබැයි මේකේ කියන්නේ පාරිසරික බාරයන් කියන වැඩියෙන් වෙන්නේ අපිට ඔය එකක් නම් ලංකාවට බලපන්න හිම කියන එක. ඒ මොකද හිම කියන එක වැඩිච්චාම ඒක අනිවාර්යෙන් පර්මනන්ට් බරක් පොළොවට එනවා. ඒකට ඒ බර පල්ලෙහාට අපි ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. එහෙම නැත්නම් මොකද ගන්නනේ? කම්ප්‍රෙෂන් එක කරන්න. ඒතකොට මේක සුළඟ වගේ එකක් මේක ඇවිල්ලා වැදුනොත් ඒත් මේකට බාරයක් තියෙනවා. ඒ කියන්නේ බරක් එනවා. සමහරට උෂ්ණත්වයේ වැඩිවීම හින්දා සමහරලාට චුට්ටක් එහෙම වෙන්න පුළුවන්. මොකද අර උෂ්ණත්වය වැඩි වෙනකොට සමහර ඒවා දිග වැඩි වෙලා නම් වෙලා පොඩ්ඩක් ඒ වගේ සමහර පොඩි පොඩි බාරයන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා ඔය තියෙන බාරයන් ටික තියෙනවා. එතකොට මේකේ අපි හඳුන්වන ප්‍රධාන බාර වර්ග කීපයක් තියෙනවා. නැත්නම් බරවල් වර්ග කීපයක් තියෙනවා. මොනවද මේ බරවල් වර්ග ටික කියලා බලමු. එතකොට සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක් මත යෙදෙන බාර කියපුවහම මොකද්ද? ඒ සියල්ලටම නා කියන්නේ මොකද්ද ගොඩනැගිල්ලක් මත යෙදෙන බාර කියපුවහම මේක සාමාන්‍යයෙන් අපි කියන්නේ ගොඩනැගිල්ල ඇතුලේ තියෙන නිර්මාණය කරලා තියෙන දේවල් හින්දා බාරයක් ඇති වෙන්න පුළුවන්. කොට ලියා ගන්න. ගොඩනැගිල්ල නිර්මාණය කළ තියෙන වහල, සිවිලිම,
බිත්ති දොර ජනෙල් ඊට පස්සේ කොන්ක්‍රීට් ස්ලැබ් බලන්න ඒ ගෙදර පර්මනන්ට්ලි එහෙම නැත්නම් ගෙදර හදනකොටම දාපේ ඔක්කොමගේ හින්දා මොකද වෙන්නේ බලයක් තියෙනවා ඒකට අපි කියනවා බාර කියලා ඒවා ගොඩක් බාර තියෙන ඊළඟට ඒකට එකතු වෙනවා තමයි මොනවද පාරිසරික බාර කියන්නේ මොනවද පරිසරය නිසා මේකට ඇති වෙන බාර වර්ග වලට අපි කියනවා මොනවද පාරිසරික බාර කියලා. ඒතර පාරිසරික බාර ඕන තරම් වෙන්න මොනවා සුළඟ වැස්ස හින්දා වෙන්න පුළුවන් හිම හින්දා වෙන්න පුළුවන් උෂ්ණත්වයේ හින්දා වෙන්න පුළුවන් ඒ වගේ දෙනවා බාර අපි කියනවා පාරිසරික බාරක් තියෙනවා මේකේ ඊළඟ එක තමයි සමහරවිට අපිට මේ සමහර වෙලාවට අපිට ඒක මේ එකවර දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සමහරවිට ওই බාරය නැති වෙන්න පුළුවන් මං කිව්වේ මේ වෙන බාහිර කම්පන නිසාත් බාර ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙන්න දැන් අපි හිතමු කෝච්චි පාරක් ළඟ අපේ ගෙවල් තියෙනවා කියලා. කෝච්චි පාරක් ළඟ තියෙනවනම් කෝච්චි යන්න යන්න මොකද වෙන්නේ? මේ පොඩි ভাইබ්‍රේෂන් එකක් එනවා නේ. ඒතර ගෙවල් හෙල්ලෙනවා. එතකොට අන්න ඒවත් සමහරවිට වෙනස් බාර හැටියට එන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ඒවා එන්න පුළුවන්. එතකොට ඊළඟට අපි අපේ ගෙවල් මොන හරි අපි ගාව තියෙනවා ලොකු මැෂින් එකක් මොකක් හරි. ලොකු මැෂින් එකක් තියෙනවා නම් ඒ මැෂින් එකේ ඇති කරන ভাইබ්‍රේෂන් එක මෙතන කම්පණය හින්දා බාරයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඊළඟ එක තියෙනවා මොනවද? ගිනි ගත්තොත්. ගිනි ගත්තොත් බාරයක් ඇති වෙන්න පුළුවන්. මොකද ගිනි ගැනීම හින්දා සමහරවිට හිතන්නකෝ දැන් අපි කොන්ක්‍රීට් වලින් හදපු හොඳ හයියට තියෙන මේ තට්ටු කීප එක ගොඩනැගිල්ලක් හදනවා. හැබැයි මේකේ ගින්නක් ඇති වුණොත් එහෙම මේ කොන්ක්‍රීට් කොලම් එහෙම නැත්නම් කොන්ක්‍රීට් වල තියෙන කොන්ක්‍රීට් කොලම් බීම් වල ඒ කියන්නේ ගිනි ගත්තාම සමහර ගොඩනැගිලි කඩන් වැටෙන්න හේතුව මේ මේව ASCII තියෙනනේ කම්බි. එතකොට මොකද වෙන්නේ? ගිනි ගැනීමත් එක්ක මේ කම්බි අධික ලෙස රත් වුණාට පස්සේ කම්බි වල තියෙන ශක්තිමත් බව පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට ඒ වෙලාවට මේක කඩන් වැටෙන්න පුළුවන්. ඒතර අපි ඒවට කියනවා ගොඩනැගිලි මත යෙදෙන බාර කියලා. ඒවත් ගන්න පුළුවන් අපිට ওই ගිනි ගැනීමේදී ඇති වෙන ඒවා. ඊළඟට මොනවද? ගිනි හින්දා ඇති වෙන්න පුළුවන්. ඊළඟට මල බැඳීමත් මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මලකඩ කනකොටත් සමහරවිට කම්බියේ මලකඩ ගෑවොත් එහෙම කම්බි වල තියෙන ශක්තිමත් බව අඩු වෙනවා. ඔන්න. ඊට පස්සේ පිපිරීම ඇති වුණොත් එහෙම කොන්ක්‍රීට් වල එහෙම පිපිරීම ඇති වුණොත් ඒවත් බාරයක් හැටියට ඇති වෙන්න පුළුවන් වෙනස් වෙලා. එතකොට භූමිකම්පා වෙන්න පුළුවන්. දැන් අපි භූමිකම්පා කියන එක ගත්තේ නෑ ඉස්සල්ලාකේදී භූමිකම්පාවකුත් අපිට බාරයක් හැටියට ගන්න පුළුවන්. සමහරවිට හයියෙන් හෙල්ලුනොත් එහෙම මේක බාරයක් වෙන්න පුළුවන්. එතකොට ඔය වගේ ඒවා අපිට මේ බාර හැටියට එහෙම නැත්නම් ලෝඩ් එකක් හැටියට මේකට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ අපි මේක පොඩ්ඩක් මේ බාරයන් කියන එක වෙන් කරනවා මෙන්න මෙහෙම. මොනවද මේ බාරයන් අපි වෙන් කරන දේවල්? අපි මේ බාරයන් වෙන් කරනවා මොනවද? මල බර නැත්නම් ඩෙඩ් ලෝඩ් කියලා එකක් වෙන් කරනවා. මොනවද? ඩෙඩ් ලෝඩ් කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ ඩෙඩ් ලෝඩ් කියන එක නැත්නම් මල බර කියන එක අපි ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ හරිද? මෙන්න මේක. මොකද්ද? මලබර කියන එකෙන් අදහස් කරන්නේ ගොඩනැගිල්ල මත කිසිදා වෙනස් නොවන බාර මලබර ලෙස හඳුන්වනවා. ඔන්න මොකද්ද? ගොඩනැගිලි මත එදෙන බාර කිව්වම මේ පොතේ තියෙන සෑහෙන විස්තර ගොඩක් හරිද? මේවා කොහොමද තියෙන්නේ මේ ගැන අපි ඒකේ තව එකක් තමයි චූටි කැලලක් අපි කියමු. එතකොට මොනවද? අජීවී බාර කියන එක සහ මෙන්න මේක මෙන්න මේ බාර වර්ග ටික කියන තමයි අපි කතා කරන්නේ මොනවද? අජීවී බර අජීවී බර කියන එක කියනවා ඊට පස්සේ අජීවී බර සජීවී බර ඔය දෙක තියෙනවා ඊට පස්සේ තියෙනවා පාරිසරික සහ වෙනත් බාර ඔය බාර වර්ග හතර තමයි තියෙන්නේ එතකොට එහෙනම් මොනවද මේ බාර වර්ග කියලා බලමු මල බර කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද ගොඩනැගිල්ල මත ස්ථිරව තියෙනවා මොනවද ඒවා ගොඩනැගිලි ඉදි කරනකොටම දාන මොකද්ද වහලේ බිත්ති කුළුණු බාල්ක පුවරු අතලු ජනෙල් වගේ දේවල් ස්ථිරව මොන හරි ඉදි කිරීමක් ඉදි කිරලා තියෙනවා නම් ඒ ඔක්කොම අපි කියනවා මොනවද මල බර එහෙම නැත්නම් ඩෙඩ් ලෝඩ් කියන එක. අනික් මොන බාරයන් වෙනස් වුණත් ඔය මල බර කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අජීවී බාරය නැත්නම් ඩෙඩ් ලෝඩ් කියන එක වෙනස් වෙන්නේ නැහැ කියන එක අපි ගන්නවා. හරිද? ඩෙඩ් ලෝඩ් කියන එක වෙනස් වෙන්නේ නැහැ කියන එක අපි ගන්නවා. එතකොට එහෙනම් මේ මල බර ඒවා නිත්‍ය බාරය ලෙස හඳුන්වනවා. ඊළඟට තියෙන එක මොකද්ද බලමු. ඊළඟට තියෙනවා සල බර නැත්නම් සජීවී බාර කියන එක. නැත්නම් ලයිව් ලෝඩ් කියන එක. මොකද්ද මේ ලයිව් ලෝඩ් එකක් කියන්නේ? ගොඩනැගිල්ලක ගබඩා කර ඇති ද්‍රව්‍ය ගෘහ භාණ්ඩ ගොඩනැගිල්ලේ භාවිත කරන පුද්ගලයන් නිසා ඇති වන ඒවා කියන්නේ වාහනයක් ඇවිල්ලා වාහන මේක නතර අන්න ඒ ඔක්කොම මොනවද? සලබර කියලා. මොකද ගබඩා කර ඇති ද්‍රව්‍යයන් ගෘහ භාණ්ඩ ගොඩනැගිල්ලේ භාවිත කරන පුද්ගලයන් නිසා ඇතිවන භාර වලට අපි කියනවා මොකක්ද? සලබර කියලා නැත්නම් අජීවී බර කියලා මේක සජීවී බර කියලා කියනවා. ඒතකොට මොනවද ගෘහ භාණ්ඩ වෙනවා? ඒකයි ඒව ඕන වෙලාවක අයි කරන්න පුළුවන්. ඕන වෙලාවක තියෙන්න පුළුවන්. අන්න. එහෙනම් ඔන්න ඔක එකක්. ඊළඟට තියෙනවා පාරිසරික භාරයන්. මොනවද? environmental loads. මොනවද? සුළඟ වෙන්න පුළුවන්, වර්ෂාව වෙන්න පුළුවන්, ගම් වතුර, භූමිකම්පා, හිමපත ලංකාවට බලපාන නැහැ. ඊට පස්සේ උෂ්ණත්ව වෙනස් වීම නිසා ඇති වෙන තාප වේග නිසා හැදි වෙන ඒවා අපි කියනවා මොනවද? පාරිසරික භාරයන් කියලා. ඔන්න එහෙනම් අපි දැනගත්තා. ඔන්න අපිට තියෙනවා සලබර එහෙම නැත්නම් සජීවී බාර තියෙනවා පාරිසරික බාර තියෙනවා මල බාර තියෙනවා ඊට පස්සේ මේක මේ වෙනත් බාරයන් හැටියට ගන්නවා මොනවාද අපි කියනවා මොකද්ද ගිනි ගැනීම මල බැඳීම් පිපිරීම මේ වාහන ගමන නිසා ඇති වෙන කම්පනයන් වගේ ඒවා ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර නිසා ඇති වෙන කම්පනයන් වගේ ඒවා
ඒ වගේ දේවලුත් අපි බලනවා මේ ගොඩනැගිල්ලක් මත යෙදෙන භාරයන් හැටියට අපිට ගන්න පුළුවන්. හරි. එතකොට සාමාන්‍යයෙන් මේකේ අපි ගන්න එකක් තමයි මේ අපි මේ ගත්තොත් මේ ගොඩනැගිල්ලේ ඔය දැන් ගොඩනැගිල්ල වල බලපෑම තියෙන එකේ දැන් මොකද ඔන්න ඔය ටික ගැන අපිට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ව්‍යුහමය අංගයන්ගේ බලපෑම කියන එක. එතකොට මේ ව්‍යුහමය අංගයන් කියන්නේ මොනවද? මේ වගේ බලපෑම කියන්නේ මොකද්ද? මෙන්න මේ නිරාපද සාධකය කියන එකත් අපිට හරි වැදගත් එකක්. මොකද්ද මේ නිරාපද සාධකය කියන්නේ කියන්නේ? අර මම ප්‍රශ්න වලටත් මම දීලා මොකද්ද? ගොඩනැගිල්ලක ව්‍යුහමය අංගයන්ගේ බලපෑම කියපුවාම මේකේ තියෙන මොකද්ද? ගොඩනැගිලි අපි මේක පොතේ තියෙන එක බලමු මොකද? ගොඩනැගිලි පිරිමන් කරවන දිශානිසි ගොඩනැගිලි අවයව මත භාරයන් පිළිබඳව අවධානය යොමු කර ඇති. එම අවයන් නිර්මාණය පිළිබඳව සපයා ඇති පිළිවිතර වලට අනුකූලව එහි සෑදීම් වැදගත් බව තහවුරු කරනවා. ගොඩනැගිල්ල ඉහළින්ම පිහිටා ඇති ව්‍යුහමය කොටස වහලය. අත්තිවාරම් පස මත පිහිටා ඇති නිසා ඉහළ සියලු භාරයන් අත්තිවාරම රඳවා ඇති පස මතට සම්ප්‍රේෂණය වේ. අන්න අපි දැනගන්න ඕනේ උඩ ඉඳන් පල්ලෙහාට තියෙන භාරයන් මොකද කරන්න ඕනේ? අත්තිවාරමට සම්ප්‍රේෂණය කරන්න. අන්න. එහෙනම් මේක අත්තිවාරමට යවන්න බෑ. ඒතකොට එබැවින් පසෙහි ඉසුලුම් ධාරිතාව අපි කියනවා bearing capacity එක කියලා. පිළිබඳ අවධානය තියෙනවා. ඒ කියන්නේ අපි ඕනම තැනක මොනවා හරි දෙයක් අපි මොනවා හරි එකක් ගෙනියලා දානවා නම් අපි දැනගන්න ඕනේ පසේ ඉසිලුම් ධාරිතාව නැත්නම් bearing capacity පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. ගොඩනැගිල්ලක් ඉදි කිරීමේදී භූමිය පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා යොදා ගන්න ලබන සරල නිර්ණායකයක් කියලා. ඔන්න දැන් මේකේ පොඩි දේවල් ටිකක් තියෙනවා. අපිට මේකේ දැන් ඔය අපි මේකක් හදනකොට එහෙම නැත්නම් අපි අතිවාරම ගැන ඉගෙන ගන්නකොට මේ කැල ඉගෙන ගන්නවා අපි මේක තව චුට්ටක් මේ කොහොමද මේකේ ඉතුරු ටික තියෙන්නේ කියලා. එතකොට භූමිය පිළිබඳ මේවා කරන්න ඕනේ. එතකොට මේකේ අපි කියනවා මේකේ දැනගන්න ඕන ප්‍රධාන කරුණු ටිකක් තියෙනවා. කට්ටිය මේ ටික සටහන් කරගන්න මම මේ ටික විස්තර කරගෙන යනවා ඈ. මොකද මේ මේකේ තියෙනවා ඉඩමේ සහ භූමිය ආසන්න භූමි පිළිත් ලින්දක ජල මට්ටම පරීක්ෂා කිරීම භූගත ජල මට්ටම පිළිබඳ අවබෝධයක් ගන්න. දැන් ඕන භූගත ජල මට්ටම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම හරි වැදගත්. ඇයි දැන් අපි හිතන්නකෝ අපි හදන තැන වතුර පිරෙනවා කියලා. දැන් වතුර තියෙනවා කියන එක නැත්නම් වගුරු බිමක් වගේ එකක් වුණොත් එහෙම නැත්නම් වතුර තියෙන තැනක් වගුරු බිමක් වගේ මොන හරි එකක් වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒකේ හින්දා සමහර වෙලාවට ඒ වගුරු බිමක් නම් ඒ වගුරු බිමේ තියෙන සමහර ඒවා මොකද වෙන්නේ? ඒ අපි භාරය වැඩි වෙන්න වැඩි වෙන්න අපේ ගොඩනැගිල්ල බර වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? මේක මේ අර මේ දැන් අපි හිතන්නකො පස් සහිත පොලොවකට වඩා වතුර සහිත පොලොවක් આવොත් මේක කම්ප්‍රෙෂන් වෙනවා. නැත්නම් සම්පීඩනයට ලක් වෙනවා. ලක් වෙනකොට මොකද වෙන්නේ? ගොඩනැගිල්ල කස්තායි වෙන්න පුළුවන්. ඔය සමහරවිට කුඹුරු වල එහෙම ගෙවල් හදලා ටික කාලයක් යනකොට පැත්තකට ඈල වෙලා යන්නේ පත්තක් පාත් වෙලා යන්නේ එහෙම නැත්නම් ගිලා බහින්නේ ඒකයි. එතකොට මෙන්න මේක මොකද වෙන්නේ? ඉතින් මේ භූමිය ආසන. එතකොට මේකේ ජල මට්ටම පරීක්ෂා කිරීමෙන් අපිට කියන්න පුළුවන් මේකේ අර අපිට ජල මට්ටම ටෙස්ට් කරලා බලන්න පුළුවන් මොකද්ද? ජල මට්ටම වැඩි වෙනවද? අඩු වෙනවද කියන. එතකොට ජල මට්ටම අඩු වැඩි වීම මත මොකද වෙන්නේ? මේ භූමියේ ඒ ස්ථාවර භාවය වෙනස් වෙනවා. හරිද? බෙයාරින් කැපැසිටි එකට බලපාන ඕක. ඊට පස්සේ භූගෝලීය පිහිටීම මොකද? පහත් බිමක්ද, කඳු ගැටයක්ද, සමතල භූමියක්ද යන්න මත මේකත් බලපාන. ඒ කියන්නේ මොකද? දැන් පහත් බිමක නම් අපිට ගොඩක් වෙලාවට ස්ථාවර. දැන් කඳු ගැටයක් මත හදනකොට කොහොමද කඳු ගැටයක් මත හදනකොට අපි හදන්නේ? ඔන්න එතකොට කොහොමද අපි බෙයාරින් කැපැසිටි එක නැත්නම් පස්සේ බෙයාරින් කැපැසිටි එක බලලා පස්සට ඇති වෙන බලපෑමත් එක්ක කොහොමද මේක හදාගන්නේ කියන එක දැනගන්න ඕනේ. හරි? ඒක සමතල භූමියක් නම් කොහොමද අපි හදන්නේ? ඊට පස්සේ මොකද? භූමියේ පිහිටි පස්වල සංගි මැටි සහිත පසක්ද වැලි සහිත පසක්ද මැටි වැලි මිශ්‍ර පසක්ද බොරළු ආදී පසක්ද කියන්නේ මැටි පසක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ බර වැඩි වෙන්න මැටි මොකද වෙන්නේ අපිට කම්ප්‍රෙස් කරන්න පුළුවන් කියන්නේ සම්පීඩනයට ලක් කරන්න පුළුවන් හැබැයි වැලි මැටි දෙකම තිබ්බොත් ඒක වෙනස් ඊට පස්සේ බොරළු පසක් නම් වෙනස් ඊට පස්සේ පස්වල ඇසිරීම නැත්තම් මොකද්ද පස්වල තද තද පස් බුරුල් පස් එමෙ භූමියේ ගන්න මේ පස්වල ඇසිරීම කියන එක බලන ක්‍රමයක් තියෙනවා කොහොමද මේක බලන්නේ පස් තද පස් බුරුල් පස් එහෙම මේ පස්වල ඇසිරීම කියන එක බලන්න නම් කරන්න බෑ භූමියේ මත අපි වලක් කපන පොඩි. හරි සාමාන්‍ය පොඩි වලක් කපලා භූමියේ හරිද? පොඩි වලක් කපලා වලක් කරා නැවත එම පස් වලින් තද නොකර වල වැසු විට ඉතිරි වොහොත් පස් තද වී බව හරිකින් අපි පොඩි වලක් කපනවා කියන අඩි භාගේ වගේ වලක් කපනවා අඩියක් විතර පල්ලෙහා. අනේ අඩි වගේ වලක් කපනවා පස් වල අඩියක් විතර පල්ලෙහා. කපලා ඒ ගන්න පස් ටික එළියට අරගෙන ආපහු ඒ පස් ටිකම වල වහනවා. වල වහපුවාම වලේ මේ අපි දන්නකො මේ වල වහපු ගමන් ලොකු මේ පස් ප්‍රමාණයක් එළි ඉතුරු වුණායි කියලා. කියන්නේ විශාල පස් ප්‍රමාණයක් එළි ඉතුරු වුණා කියලා හිතනවා. එහෙනම් අපි හිතනවා මේ පස හරි මේ ශක්තිමත් පසක්. කියන්නේ පස් හොඳට තද වෙලා හැදිලා තියෙන්නේ. හිතන්නකෝ මේ පස් ඉතුරු වෙන ප්‍රමාණය ඉතා අඩුයි කියලා කියන්නේ. අපි වල වැහුවට පස්සේ සාමාන්‍ය ඕනම වෙලාවක වලක් හැදුනාට පස්සේ ඒ වල වැහුවට පස්සේ ආයේ මේ ඒ සම්පූර්ණ මේක මෙන්නේ නැහැ නේ. ඒ